මේ තියෙන සඳකර දැන්න ශ්‍රී පාදේ පේන තෙක්මානි පිනගිනවා මහගිරි දඹේ තැන කට්ටිය ඇවිල්ලා මේ ගස් පෙළිය තමයි වෙලාව උදේ 8:40යි. අපි යමු ඉස්සරහට. එන කියන්නම් ඉස්සරහට ගිහිල්ලා. මේ දැන් අපි අතුල් වෙන්න යන්නේ සමනල අඩවියට. අතුල් වෙන්න කලින් කරදරයක් නැතුව ගිහිල්ලා සීපා වන්දනා කරලා අපෝ එන්න පුළුවන් වෙන්න කියලා කොලත්තක් කහලා මගේ කොලත් අපි යන්න හදන්නේ. වල දන්නවා ශ්‍රී පාදයට යන්න පාරවල් ගණනාවක් තියෙනවා. ප්‍රධාන මාර්ග දෙක පැටනල්ල තන්නිය පාර සහ රත්නපුර මාර්ගය. රත්නපුර මාර්ගය අපි ගිය පාර ගිය අවුරුද්දේ කරුණා කරා වීඩියෝ එකක් දැම්ම ඒකේ. නමුත් අපි තුන් දෙනාට පුතාගේ කකුලේ ප්‍රශ්නයක් ආපු නිසා උඩට කරුණා කරන්න බැරි වුණා එදා. ඒ මාර්ග වලට අමතරව කැලෑබද මාර්ග දෙකක් තියෙනවා. දෙහෙන කන්ද මූකුවත්ත මාර්ගය සහ අනිත් මාර්ගය නම මතක නෑ දැන් මට. මේක තමයි මේ අපි යන්නේ රජමලේ වත්ත මැදින් සඳකර තැන්න හරහා යන මාර්ගය. ඒක තමයි ඇත්තටම කොටම පාර කියලා කියන්නේ. කිලෝමීටර් 4-5ක් විතර වගේ තමයි උඩමළුවටම තියෙනවා කියලා කියන්නේ. ඉතින් කොටම මාර්ගය නිසා මේ බඩු ප්‍රවාහනයට සහ මේ මෙතන වැඩ ඉන්න ලොකු හාමුදුරුවෝ භාවිතා කරන්නෙත් මේ මාර්ගය කියලා තමයි කියන්නේ. මේක ඉතින් හැබැයි කිසිම පහසුකමක් නැති මාර්ගයක්. කැලේ මැදින් යන්න තියෙන ගිහිල්ලා අවසානයේ හැටන් නල්ල තන්නේ මාර්ගයට එකතු වෙනවා මහගිරි දඹේ හරහා. ඒ හරියට තමයි එකතු වෙන්නේ. ඉතින් කිසිම වතුර පහසුකමක්වත් කඩවල් කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ මේ හැටන් නල්ල තන්නේ මාර්ගයට එකතු වෙනකම්. කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ. ලයිට් නැහැ. ඒ නිසා රාත්‍රී කාලේ ගමන් කිරීම එච්චර නුවන්ට හුරු නැහැ. දිව්‍යෝ ඉන්නවා කියලා කියනවා. දිව්‍යෝ පැතින් මනුස්සයන්ට නම් හානියක් කරන්නේ නැහැ කියලා තමයි කියන්නේ. බයයි කියලා. සාමාන්‍යයෙන් මේක ඉතින් වාරේදී මේ වගේ මෙහෙම තිබුණාට අපි දැන් මේ වාරේ යන්නේ. අවාර වෙනකොට මේක කැලෙන් වැහෙනවා කියලා කියන්නේ. මොකද පාවිච්චියක් වෙන්නේ නැති නිසා ප්‍රධාන වශයෙන් බඩු ප්‍රවාහනය පාවිච්චි කරන්නේ. ඒක සිද්ධ වෙන්නේ වාරේ. අවාරේදී මාර්ගය හොයාගන්න අමාරුයි කියලා තමයි කියන්නේ. තමයි විස්තරේ. අපි යමු ඉස්සරහට.
දැන් වල මේ වගේ මැග්මාවලුත් තියෙනවා. ටිකක් වයසක කෙනෙකුට නම් වගේ නම් ආධාරයක් නැතුව යන්න අමාරුයි වගේනේ. මේ බලන්න ගස්සල පාසි බැඳිලා. මේ වාරේ වෙලත්. අවාරයට කොහොම ලස්ස නැද්ද? වහිනකොට වතුර ගලාගෙන එද්දි මේ වගේ. නැගලා තැනිතලාවකට ආවා. ඉස්සරහින් අපිට පේනවා උතුම් ශ්‍රී පාදස්ථානය. පේන්නේ මේ තියෙන්නේ. දාද විතර හොඳ තැනක් ඉන්න. නංගි වැඩන්න යනවා. මොකක්ද මේ? ගිහිල්ලා දිවියක් ආවත් හරි. ගන්න එපා. මේ තියෙන සඳගල දැන්න. ශ්‍රී පාදේ පේන තෙක්මානි. දැන් සෑහෙන සෙනගක් ඉන්නවා. පේනවත් දන්නේ ටිකටම ෆෝලියම් වගේ නගිනවා. රාජ ගෙනින්ද යන්නේ? කැලින්ද යන්නේ? නල්ල තන්නේ මාර්ගයට මෙන්න මේ හරියෙන් වගේ තමයි එකතු වෙනවා කියන්නේ. මේ තියෙන්නේ සුදු පාට ගලක් තියෙන්නේ අන්න එතනින්. ඒතුළු ටික සාමාන්‍ය මාර්ගයම තමයි. සඳගල දැනට ඇවිල්ලා අපි ගිම හරිනවා. දැන් අපි මෙතන තියෙනවා කිලෝමීටර් වතුර ටික. 2.7. අනේ කුඩියුංගල්. අනේ කුඩියුංගල්. මේ විනාඩි 14ක් ඇවිදලා තියෙනවා. ඒ අතරතුරේ තියෙන තැන් වල ටිකක් නතරක් තියෙනවා. Hey. අඩු ගෙනියන මේගොල්ලන්ට කිලෝ එකට රුපියල් 50 ගානේ ගෙවනවලු. සාමාන්‍යයෙන් වෙලාවකට කිලෝ 30ක් 40ක් වගේ අරගෙන යනවලු. බලන්න ගස් දිහා අහසට අත්තික් කරගෙන ඉන්නවා වගේ. අපි ශ්‍රී පාදස්ථානයේ කන්ද පාමුලටම ඇවිල්ලා තියෙන්නේ. පාරට ඉතින් නැග්ම තමයි තියෙන්නේ නේ ඊළඟට. නගින්න එපා මෙතන. මේ තියෙන්නේ මොකක්ද දන්නවද? ජලාශය. මොකක්ද කියන්නේ? මෞසාගලේ ජලාශය. ඔය හරියට තමයි අපි ජලාශය පාස් කරලා තමයි අපි වාහනෙන් ආවේ. ඇවිල්ලා ටිකක් දුර කන්ද නැග්ග වාහනෙන් ඊටු ටික පයින්. වෙනවත් දන්නේ නැහැ. ඉතින් ජපන් සාම චෛත්‍යය. ඉන්න මෙතන මේ ස්ථානෙන් තමයි මේ ඇටනල්ල තන්නේ පාරට එකතු වෙන්නේ. දැන් ඇටනල්ල තන්නේ මාර්ගයට එකතු වෙලා ඉන්නේ. මේ තියෙන්නේ පාර. දැන් ඉතින් අර සාමාන්‍ය පුරුදු විදියට නගින්න තමයි තියෙන්නේ. පිනගිනවා මහගිරි දඹේ. හරිද? අපි මේ නංගි වෙලා බලන අපි පැය 3කට අධික කාලයක් පැය 3කට ආසන්න කාලයක් පොලිමේ ඉඳලා අපි ශ්‍රී පාදේ වන්දනා කළා. දැන් අපි පිටත් වෙන්න යන්නේ. ටිකක් ඉක්මනට යන්න ඕන. මොකද කැලෑ පාරකින් යන්නේ. අපි රැ වෙන්න කලින් පිටත් වෙන්න ඕන. අපි ආපහු මේ ආපු පාරෙන්ම සඳගල තැන්න හරහා මේ
රජමලේ වත්තට යන්න හදන්නේ. දැන් වෙලාව 3:45යි. එතකොට කරුරට එන්න කලින් යන්න ඕනේ. මොකද මේ පාර කිසිම ලයිට් එලියක් එහෙම නැහැ. අපි ටෝච් ගෙනල්ලත් නැහැ. එතකොට පැය දෙකකින් වගේ අපිට අපහු යන්න වෙනවා. එන්න නම් අපිට සාමාන්‍යයෙන් පැය 4ක් විතර ගියා මං හිතන්නේ. හැටනල්ල තන්නේ පාරට ජොයින් වෙන තැනට. එතන ඉඳන් නම් පැය දෙකමාර පැය 3ක් හිටියා පොලිමේ. දැන් අපහු පැය දෙකකින් වගේ කොහොම හරි ආගන්න බලන්න ඕන. කලුරට එන කලින්. හරි. පාරට බැලලා හම්බ වෙමු එහෙනම්. පරිස්සමෙන් බහින්න ඕන. මොකද බෑවුම් තමයි තියෙන දිගටම. අන්න අපි අන්තිමට ඇවිල්ලා ආවා වාහනේ පාක් කරපු තැනට. අන්න එතන පේන වාහනේ. මෙතෙන්ට ශ්‍රීපාදේ පේන්නේ නැහැ. මොකද අපි එක කන්දක් නැගලා බැහැලා තමයි ශ්‍රීපාදේට ගියේ. මෙන්න මේ පේන කන්ද වැටිය නැගලා බැස්සට පස්සේ තමයි එහා පැත්තේ ශ්‍රීපාදේ තියෙන්නේ. ඒකට ඕකෙන් නැගලා බැහැලා තමයි අපි ගියේ. මෙතෙන්ට පේන්නේ නැහැ ශ්‍රීපාදේ. ඒක නිසා දැන් අද අපි රෑ නතර වෙන්නේ මේ ෆිෂින් හට් එකේ. එතනට යන්න තව වාහනෙන් තව විනාඩි 15ක් විතර වගේ ආවි. එතන ගිහිල්ලා එතන පොඩි ඔයක් තියෙනවලු. ඒකේ පොඩ්ඩක් නාලා ෆ්‍රෙෂ් වෙලා එතන කට්ටිය කෑම උයලා දෙනවා අපිට. කාලා ඉතින් ඉක්මනට නිදා ගන්නවා. මහන්සි හරි. කොළඹින් ආවේ උදේ 2:00ට පාන්දර. ඊරා නිදාගත්තේ පැය 2ක් විතර වගේ. හරි. එහෙනම් ෆිෂින් හට් එකේදී හම්බ වෙමු. සුබදසනක්. අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස අපි ඊර ශ්‍රීපාදේ නැගලා මම කිව්වා වගේ මේ ෆිෂින් හට් රිසෝට් එකේ තමයි නතර වුනේ. පිටිපස්සෙන් පේන්නේ එක අපි හිටපු රූම්ස් ටික උතන තියෙන්නේ. I think ඔයාලා දකින්න ඇති ශ්‍රීපාදේ. දෙන්න හොඳට පේනවා. රෑට ලයිට් එහෙම දැම්මම ලස්සනට පේනවා. එතකොට මේ මෙතන හොටෙල් එකේ ලයිට් හරිම ලස්සන තැනක තියෙන්නේ. බතලේ ඔය කියලා දිය පාරක් කැනනි ගඟට වැටෙන දිය පාරක් ගලාගෙන යනවා මෙතනින්. මේක මවස්සා කැලේ ජලාශයට වැටලා ඊපස්සේ එතනින් ගිහිලා කිරණි ගඟට තමයි වැටෙනවා කියන්නේ. හරිම ලස්සන තැනක්. තේවත්තක් මැද තමයි තියෙන්නේ. හැබැයි මෙතන මේ විදුලි පහසුකම නැහැ. ලාම්පු වලින් තමයි වැඩ කරගෙන යන්න තියෙන්නේ. සහ මේ හරිම සීතලයි. ඊරෑ බොහොම මාරුවෙන් බාත්රූම් එකෙන් නාගත්තා. අයිස් කැටවේ වගේ වතුර. දැන් අද උදේත් නැගිටිනකොටත් හොඳටම සීතලයි. මම හිතන්නේ සෙන්ටිග්‍රේඩ් 12ක් විතර වගේ. බලමු වාහනේ වැටෙනවනේ ටෙම්පරේචර් එක. බලලා කියන්න. එතකොට මේ අද උදේ මෙතන හැරෙන් නා ගන්න කියලා හිතුවේ. මෙතන අපිට මේ කුක්ලා දෙන්නෙක් ඉන්නවා කෑම හදලා දෙන්න. ඒගොල්ලෝ තේ හදලා දුන්නා. දැන් තේ එක බිව්වා. බීලි ඉවරලා දැන් ඒගොල්ලෝ දවල්ට කෑම වෙනවා. දවල්ට නෙමෙයි උදේට. ඊට පස්සේ එතනින් පිටත් වෙලා අදලා වෙන තැනක හදලාට කෑම් කරන්න කියලා තමයි හිතන් ඉන්නේ. දැන් අපි දැම්ම කියන්නේ නැහැ. එතනට ගිහිල්ලා දැන් පෙන්නන්න. දැන් එතකොට
ටෙම්පරේචර් එක 14යි කියලා වැටෙන්නේ. දැන් 14යි. ඔය උදේ නැගිටිනකොට මීට වඩා සීතල තිබුණා. දැන් උදේ 8:00යි. උදේ නැගිටිනකොට 12 වගේ වෙන්නේ නැති තියෙන්නේ නැත් එතකොට. දැන් ටිකක් අවු වැටලා නිසා ටිකක් සීතල අඩුයි. මේ තියෙන ෆිෂින් හට් රිසෝට් එක. හරි. එහෙනම් දැන් මම යනවා උදේ ආහාර ගන්න. සීතලයිද? වැඩි දරපොදේ ගැලෙව්වා. අපෝ අනේ බන්නම් බෑ. උතුර මාර සීතලයි. කමන්නේ ඔන්න උතුරට පයින්න යන්නේ. අයිස් කටෝ එන්න ඔන්චෙල්ලාවක් තියෙන අපි යන් එතෙන්ට දිගත් වැඩි එකයි. එහෙම එකක් තියෙනවා. ආන්න හරි. හොඳින් නැවෙන්න. දැන් වහින්න මල්ලිට දෙන්න දැන්. මෙහාට එන්න දැන් ටික. මල්ලි හිටපු හරියට එන්න. ඕ මෙන්න මල්ලි යන හැටි. අල්ලන් ඉන්න. අපි දැන් ෆිෂින් හට් එකෙන් පිටත් වෙලා මේ අපු යන ගමන් 12 විතර ඇති. එතකොට දෙවෙනි ගමනාන්තය දක්වා යන ගමන් මේ ඉන්නේ. හරියට ගිහලා නැවතයි හම්බෙමු. එතකම් බලන්නකෝ මේ පහළ මාවුස්සාගරේ ජලාශය එනවාද? ඒකයි ඔය උඩ පේන්නේ ගවරවිල දැන්න. ඔය ලොකු කන්දක් පේන්නේ. ගෙඩින්ම පේන්නේ ඒකේ උඩ තමයි ගවරවිල දැන්න තියෙන්නේ. ඒකෙන් තමයි ආත්මෝදී ඇල්ල පටන් ගන්නෙ. පිටත්ලා මේ යන අතරදී ආයි හම්බෙමු වෙන. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අද රාත්‍රියේ අපි කඳවුරු බඳින බලාපොරොත්තු වෙන හරිත කන්ද. හරිත කන්දට යන මේ එන්ට්‍රන්ස් එක ගාව බෝපත්තලාව ගොවිපොළ ගාව. අපි මෙතෙන් එන්න කලින් නාගරපතන පොලිසියට ගිහිල්ලා එතනින් අවසර ගත්තා. අවසර අරගෙන තමයි මෙතෙන්ට ආවේ. දැන් වෙලාව හවස 5ට විනාඩි 5ක් තියෙනවා. මෙතනින් අතුල් වෙලා මෙතන මේ පර්මිෂන් එක හම්බ වෙනකන් ඉන්නේ. තවත් ගොඩක් කට්ටිය ඉන්නවා වගේ අපිට ඉස්සරහිනුත් කට්ටියක් මොටර් බයික් වල ඇවිල්ලා ඉන්නවා කැම්ප් කරන්න. අපි මෙතන ටිකට් එකක් අරගෙන අතුලට යනවා. අතුලට යන අතරේ අපව හම්බෙමු. දැන් අපි මේ ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් එහෙම අරගෙන ෆාම් එකට ඇතුල් වුණා. කිලෝමීටර් 7ක් වගේ දුරක් යන්න තියෙනවා. දැන් මේ අපි යන ගමන් එළිය බැලුවොත් පෙනෙයි ෆාම් එක ඇතුලේ දර්ශන.
ඉස්සරහින් ගිහිල්ලා පොඩ්ඩක් බල තමයි මේ අපි යන්නේ. ඔකට නම් හරි ලස්සනයි. මෙතන තමයි තැන මේ තියෙන ගස් පේලිය. තැන කට්ටිය ඇවිල්ලා අර මේ ගස් පේලිය තමයි. ඔව් මේ සතුට හිතිලා තමයි. සතුට වැඩි වෙනවට. අර සතුට වෙන මෙතෙන්ට ඇවිල්ලා මෙතන අඳුරු බඳින්න තමයි හිතුවේ. දැන්ටමත් එක සීතලයි. 6යි වෙලාව දැන්. එතන ඉස්සරහ කට්ටියක් දෙගොල්ලක් තුන්ගොල්ලක් විතර ඉන්නවා. මෙතන ඉතින් කරදරයක් නැති වෙයි අපිට. ගිනිමැලයකට දර ටිකක් හොයාගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්නත් ඕන. හරි. එහෙනම් අපි වල ටික ලෑස්ති කරගන්න ඕන පස්සේ හම්බ වෙමු. මට තව සින්දු 100ක් අපි දැන් මේ ටෙන්ට්ස් ටික අටවගෙන දැන් බාබකියු එකක් දාන්න යන්නේ. තේ බොනවා කට්ටිය. ලොකු සීතලක් නෑ. ඈ? මල්ලිගේ සින්දුව ඊට පස්සේ පැටියයි. කට්ටි තව දෙගොල්ලක් විතර වගේ කැම්ප් කරන්න ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ ටිකක් ඈතින් ඉන්නේ. ලොකු සීතලක් නෑ. කන්ද උඩත් මං හිතන්නේ කට්ටිය ඉන්නවා ලයිට් පේනවා. ඊපස්සේ පැටියා කරේද? හරි. අපි නම් තව ටිකක් වැඩ තියෙනවා. පස්සේ හම්බෙමු. හරිත කන්දට එළිය වැටිගෙන ඉන්නේ. ඊයේ සෑහෙන ලොකු සීතලක් තිබුණා. හැබැයි නිින්ද නම් ගියා. ලොකු කරදරයක් නැහැ. තාමත් ටිකක් සීතලයි. එළියේ මිදුමක් නැහැ හැබැයි. දැන් ටෙම්පරේචර් එක තියෙන්නේ 7යි සෙන්ටිග්‍රේඩ්. ඒ කියන්නේ රෑ මැද 4ටවත් අඩු වෙන්නේ නැහැ. සමහරට ඊට වඩා අඩු වෙන්නේ නැති. එනම් පුදුම සීතලක් තිබුණේ. දැන් ටික කවු වැටිච්ච නිසා එළියේ ඉන්න පුළුවන්. කියනවා. අපි ඔක්කොම බඩු ටික අස් කරා ටෙන්ට් ටික ඇකිලුවා එතන සුද්ධ කරලා ඔක්කොම තිබුණු විදියටම වාහනෙටත් බඩු ටික දාගත්තා. දැන් අපි හදන්නේ හරිත කන්ද නගින්න. මේ තියෙන්නේ මෙන්න මේ හඩි පාර දිගේ කොහොම ගිහිල්ලා අපිට යන්න පුළුවන් ඇති.
ගිහිල්ලා බලමු අද හන්ද පාබුලනේ කැම්ප් කරේ. හන්ද උඩට නැගලා ඌ බහැලා අපි යනවා. උඩ යන අතරේ හම්බෙමු. දාපු දුරද? සුදු පාට තිතක් වගේ තියෙන අපේ වාහනේ. මෙතන. ඔහොම ඇවිල්ලා. ඔහොම ඇවිල්ලා. එහෙම ඇවිල්ලා. එහෙම තමයි මෙතන ආවේ. එහෙම ගිහලා. එතන තමයි යන්න තියෙන්නේ. උඩට යන්න පුළුවන්. මේක නම් ටිකක් අපේ කට්ටියට යන්න අමාරුයි. කන්ද දිගේ නැගනක. අපිට යන්න පුළුවන් තැන මෙතන තමයි. දැන් අපි හරිත කන්දත් නැග්ගා. අගල පහලට ආවා. චරම ලේසි ගමනක් කියන්නත් බෑ. පැය දෙකක් විතර ගියා නේ අපිට. දෙකමාරක් වගේ ගියා. නවතින ඇති ගියේ හදිසියකුත් නැහැ නේද අන්තිම දවසේනේ. ඒක නිසා අපි වාහනේ ගාවට ගිහිල්ලා මෙහෙන් පිටත් වෙනවා. හරි එහෙනම් හම්බෙමු.